තීක්ෂණ අපට සටහන් කරන්න පුළුවන්. ඒ වගේ ප්‍රථම පන්දුවටම සාර්ථක පහරක් එල්ල කරනවා ලකුණු 6යි. ලකුණු 31යි මුල් ලකුණු සංඛ්‍යාව. ඒ ලකුණු 6ත් සමගින් මිහිඳු සමගින් දිවයිරේ දැන් කණ්ඩායම වෙනුවෙන් අවශ්‍ය ගණයේ ලකුණු පුරක් නිර්මාණය කරන්නට හොඳින් ප්‍රහාරයන් දියත් කරන ආකාරය දක්වලා ලැබෙනවා. ගෙවි ගිය RCC සුපර් ලීග් තරගමාලාව තුළ මේ පන්දුවාරයේ ක්‍රියාත්මක කරන ක්‍රීඩකයා තීක්ෂණ තේජාන් ඉන්ටර්නැෂනල් කණ්ඩායම නියෝජනය කරමින් තරගමාලාවේ විශිෂ්ටතම ක්‍රීඩකයා බවට පත් වූ පිත්තන් පන්දුවෙන් දක්වන දස්කම් හේතුවෙන් දාබර හිතුවතුළු දියනා පන්දු යොමු කරන්නට කිසිදු සමාවක් නැහැ. අලංකාර ලොෆ්ටඩ් ඩිස්ට්‍රික්ට් ඩ්‍රයිව් පහර පන්දු යොමු කළ ක්‍රීඩකයාගේ ඉසට එළින් එතරම් ජව සම්පන්න බවක් ඔහුතුළ දක්වන ලැබුණේ නැහැ. දිවයිරු මැනවින් පන්දු ස්ථානගත කළ ක්‍රීඩා පිටියෙන් ඔබට ලකුණු 6ත් සමගින් ලකුණු 37යි එක් කඩුල්ලක් බිඳ වැටි. ලකුණු 37යි එක් කඩුල්ලක් බිඳ වැටි. ක්‍රියාත්මක වන්නේ ඉනිමේ ප්‍රථම දෙවන පන්දුවාරයේ දාබර හිතවතුළු තීක්ෂණ පන්දු යොමු කරන ක්‍රීඩකයා කඩුල්ල පිටුපස්සේ ඔහුගේ සහෝදරයා ආශිත් වැඩ සිටින්නේ. මේ ක්‍රීඩකීන් දෙදෙනාම සාල්ලු පන්දුවේ දක්ෂයින් දෙදෙනෙක්. ඒ වගේමයි පන්දුවට පහර දෙන දිවයිරු විශිෂ්ටයින් සහල්ලු පන්දුව තුළ නිර්මාණය වන ගමන් මඟ තුළ සිටින අතිදක්ෂ ක්‍රීඩකයා ලකුණු 6යි. ක්‍රීඩා පිටියෙන් ඔබට දැන් තීක්ෂණ තරමක් කල්පනා කළ යුතු තත්ත්වයක් නිර්මාණය කළේ ඔහු ඉදිරියේ දැනෙන ප්‍රහාරයන් 3ක් තුළ පන්දුවට පහර දෙන හොටෙල් සෝන් කණ්ඩායම හොඳ ලකුණු ප්‍රමාණයකට පැමිණ අවසන් මේ දෙවන පන්දුවාරයේ ක්‍රියාත්මක වන විට දැන් තත්ත්වය අතිශය උග්‍ර අතට හැරමින් පවතින්නේ පන්දු යොමු කරන කණ්ඩායම දෙසින්. ලකුණු 43යි පන්දුවාරයකට 28.7ක දල ලකුණු ලබා ගැනීමේ වේගයක්. 4 වන 6 පහර දාබර හිතවතුනි පන්දු යවන්නා කිසිදු තක්සේරුවකට මායි නොකර ක්‍රීඩා පිටිය තුළ අවතක්සේරු සහගත ඉනිමක් දියත් කරන්නේ මේ පන්දුවට පහර දෙන ක්‍රීඩකයා. ලකුණු සංඛ්‍යාව ලකුණු 49යි. දිවයිරුට ලකුණු 24යි. ඒ වගේමයි මිහිඳුට ලකුණු 24යි. නොබිදුණු ලකුණු 49ක අඛණ්ඩ සබඳතාවයක් ක්‍රීඩා පිටිය තුළ දක්නට ලැබෙන්නේ. සූදානම් තීක්ෂණ පන්දු යොමු කිරීම සඳහා පායින් දෙසින් ක්‍රීඩකීන් ස්ථානගත කරමින් දෙයනා පන්දු යොමු කිරීම සඳහා පස්වන ආයේ පහර අන්තර්ගත කළ මහා මාර්ගයේ දෙසින් දාබර හිතවතුනි එතරම් සමාවක් නැහැ. දැන් මේ තරගය තුළ පන්දු යොමු කරන කණ්ඩායම ACC අගුණකොළ කණ්ඩායම අතිශය තර්ජනාන්විත තත්ත්වයකට අද දමා තිබෙන ආකාරය දක්නට ලැබෙන්නේ. ලකුණු 55යි එක් කඩුල්ලක් බිඳ වැටි. අවසන් පන්දුවට රැඳී සිටින්නේ එවර සාර්ථක පන්දුවක්